ආශිර්වාදමත් දවසක් ප්‍රේමණීය දේවදරුවනි ඔබ සැමට. අද දවසේ අපි ශුද්ධ ලියවිල්ල වෙතට ඇතුල් වෙමු. අපි බලමු ගීතාවලිය 31 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය. ස්වාමින් කෙරෙහි බලා සිටින සියල්ලෙනි ශක්තිමත් වව්. ඔබගේ සිත ධෛර්යවත් වේවා. ආමේන්. උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමින් කෙරෙහි බලා සිටින සියල්ලෙනි. අද ඔබ බලා සිටින්නේ කා දෙසද? කුමක් දෙසද? යේසු කිව්වා ලෝකේ නුඹලාට පීඩා තිබෙනවා කියලා, අභියෝග තිබෙනවා කියලා. අද ගොඩක් වෙලාවට අපි මේ ගමන් කරගෙන යද්දී අපිට විවිධ අභියෝග, ප්‍රශ්න, පීඩා, විවිධ කුණාටු මැද අපිට ගමන් කරන්න වෙනවා. නමුත් ඒ මොහොතේ අපේ අවධානය තිබෙන්නේ කවුරුන් දෙසද? කුමක් දෙසද? උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමින් කෙරෙහි බලා සිටින සියල්ලෙනි. ප්‍රේමණීය දේවදරුවනි, මේ වෙලාවේ මොහොතක් ඔබගේ දෙනෙත් පියාගෙන ඔබ ඔබගෙන්ම අසන්න. ඔබ කුමක් දෙසද බලා සිටින්නේ කියලා. ඔබ බලන් ඉන්න දේ ඉතාමත් වැදගත්. හාලෙලූයා. ඔබ බලා සිටින්නේ කුමක් දෙසද? ඔබ බලා සිටින්නේ කවුරුන් දෙසද? උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමින් කෙරෙහි බලා සිටින්නේනි. ශක්තිමත් වව්. ඔබට ශක්තිමත් වෙන්න බෑ ඔබ ස්වාමින් වහන්සේ දෙස බැලුවේ නැත්තම්. ඔබට ශක්තිමත් වෙන්න බෑ ඔබ ස්වාමින් වහන්සේ දෙසට ඔබගේ අවධානය දුන්නේ නැත්තම්. මේ වෙද්දි විවිධ තැන්වල ඔබගේ අවධානය ඇති. විවිධ අය කෙරෙහි ඔබගේ අවධානය ඇති. ඔබ විවිධ දේවල් දෙස බලාගෙන ඇති මේ වෙද්දී. නමුත් මම ඔබට ආදරෙන් මතක් කරනවා උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමින් කෙරෙහි බලා සිටින්නේනි ශක්තිමත් වව්. හාලෙලූයා. නුඹගේ සිත ධෛර්යමත් වේවා. ඒ කියන්නේ මනස. අද ගොඩක් හිතුණු මනසින් වැටිලා ප්‍රශ්නේද්දී, අභියෝගෙද්දී ඉස්සෙල්ලම වැටෙන්නේ ඔබගේ මනසින්. ඔබ ඊට පස්සේ ඒක බාහිරව ඔබට බලපානවා. පස්සේ ඔබ අධෛර්යමත් වෙනවා. ඔබගේ ශක්තිය ටික ටික හීන වෙනවා. පස්සේ ඔබ ලෙඩ වෙනවා. ඇයි ඔබ එසේ වෙන්නේ? ඔබ බලා සිටින දේ ඉතාමත් වැදගත් ඔබගේ ජීවිතයේ, ඔබේ ගමනට. ඔබට ශක්තිමත්ව බලවත්ව ඉස්සරහට යන්න ඕනේ නම් ඔබගේ අවධානය ඔබ ස්වාමින් වහන්සේ වෙතට ගේන්න ඕනේ. උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමින් දෙස බලා සිටින්නේනි. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනේ දෙස බලා සිටින්නේනි ශක්තිමත් වව්. නුඹේ සිත ධෛර්යමත් වේවා. ඔබගේ ප්‍රශ්නය කොච්චර විශාල වුණත්, බාධාව කොච්චර විශාල වුණත්, අභියෝගය කොච්චර විශාල වුණත්, ඒ ඕනම තැනකින් ඔබට එළියට එන්න පුළුවන්. පොඩි දෙයක් ඔබ කරන්න ඕනේ. ඔබගේ අවධානය වෙනස් කරන්න. අවධානය ගේන්න ස්වාමින් වහන්සේ වෙතට. අවධානය ගේන්න උන්වහන්සේගේ වචනේ වෙතට. උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙන්න. ඔබේ ජීවිතේ ඔබ බලවත් දෙයක් දකින්න යනවා. ඔබ පුදුම වෙන්න යනවා. ඔබ මවිතයටපත් වෙන්න යනවා. හාලෙලූයා. කවුරු ඔබට නැතත් ප්‍රශ්නයක් නැහැ. කවුරු ඔබ අතහැරියත් ප්‍රශ්නයක් නැහැ. හාලෙලූයා. ඔබ ස්වාමින් වහන්සේ දෙස බලනවා නම් මේ වෙලාවේ, මේ මොහොතේ ඔබේ කාරණාව උන්වහන්සේගේ පාමුලින් තියලා උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙනවා නම් ඔබ කියනවා ස්වාමිනේ මේ හැමදේම ඔබගේ ප්‍රේමයේ දෑතට මම බාර කරනවා. මම ඔබ දෙස බලනවා කියලා ඔබ උන්වහන්සේට කියනවා නම් උන්වහන්සේ ලෑස්ති. උන්වහන්සේ ඔබ වෙනුවෙන් යස් කියලා කියන්ට යනවා. උන්වහන්සේ ඔව් කියන්ට යනවා. හාලෙලූයා. උන්වහන්සේ ළඟ නෝ කියන වචනේ නැහැ. උන්වහන්සේ යස් කියලා කියයි. උන්වහන්සේ ඔබ නිදහස් කරන්නට යනවා. ඔබ ගලවන්නට යනවා. ඔබට උපකාර කරන්නට යනවා. ඔබ නිදහස් කරන්නට යනවා. ඔබ ආශිර්වාද කරන්නට යනවා.
මේ වචනය තුළින් දෙවිඳුන් ඔබව ආශිර්වාද කරන සේක්වා. ආමේන්. හාලෙලූයා. මම සභාපාලක දේවගති ප්‍රොපේත යොහන්ඩයස් ජෙසුපිටයි.